සයිවටෙක් චැනලකට සාදරෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම ටයිල් ගර් තම්නේල එකයි දැකපු විදියට මං අදවල්ට කියල් දෙන්න යන්නේ ලංකාවෙන් පළවෙනියට හදපු සෝෂල් මීඩිය පලට්ෆෝර්ම් එක සහ ඒයි මොඩලෙක් ගැන. ඉතින්වා තාම්මා සබස්ක්‍රයිබ් කරලන්ත පාතින සබස්ක්‍රයිබ් බට්න එක කලික් කරලා ඊට හැපතින බෙල්ලයි කරන්න කලික් කරගෙන යන්න වීඩියෝ කොහොඳන ලයික් එක්කුත් දාගෙන යන්න. ඉතින් අපි වැඩි කතානතු වීඩියෝකට යන්න. ඉතිං ඉස්සරම් බලමු ලංකාවෙන් පළවිනියටම හදපු සෝෂල් මීඩිය පලට්ෆෝර්ම් එක ගැන. ඉතින් මම කියපු ලංකාව හදපු පළවෙනිම සෝෂල් මීඩිය පලට්ෆෝර්ම් එක තමයි ග්ලොබ්බුක් කියන සෝෂල් මීඩිය පලට්ෆෝර්ම්. ඉතින් ඉස්සලම Google සර්ච් කරගන්න ග්ලොබ්බුක් කියලා. ඊට පස්සට මෙතන බලාගන්න පුළුවන් ග්ලොබ්බුක් ලොගින් ඕ සයින් අප් කියන පළවෙනි ලින්ක් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ග්ලොබ්බුක් කියලා ලෝගෝ එක මෙතන සර්ච් බාර් එක මෙතන ජොයින් කියලා ලොගින් වෙන බාර් එක මෙතන යාලගේ නම දාලා මෙතන ලොගින් ෆෝරම් එක දාලා තියෙනවා. මෙතන ක්‍රියේට් an account දෙන්න පුළුවන්. එතකොට මෙතන වගේ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක යූසර් නේම් එක ඊමේල් එක පාස්වර්ඩ් වගේ දේවල් හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විස්තර ටික දෙනවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙතන එයාලගේ ඉන්ටර්ෆේස් එකක් දීලා තියෙනවා. මෙතන අපේ ෆොටෝ එක ප්‍රොෆයිල් ෆොටෝ එක දාන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මගේ channel එකේ ලෝගෝ එක දෙනවා. ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් ඔයාලට ලෝගෝ එක ක්‍රොප් කරගන්න පුළුවන්. මෙතන ඕන විදිහකට ඔයාගේ ෆොටෝ එක අවශ්‍ය විදිහට මෙහෙම ක්‍රොප් කරලා හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් සේව් දෙනවා. ඊට පස්සේ මෙතන කොමාගේ ෆොටෝ එක හරිනම් මෙතන next step කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන වාගේ info update කරන්න තියෙනවා. මෙතන location එක දෙන්න තියෙනවා. වාගේ country එක select කරන්න ඕනේ මෙතන. ඉතින් මම මෙතන ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ city එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන වාගේ work දාන්න පුළුවන්. වාගේ work title එක දාන්න පුළුවන් මෙතන. මගේ work title එක දෙනවා මෙතන. ඉතින් ඔයාලට මෙතන works place එක work website එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ education වැඩ මෙතන දෙන්න පුළුවන්. major එක ඔයාගේ දෙන්න පුළුවන්. ඉතින් මෙතන වගේ school එක class එක දෙන්න පුළුවන්. ඉතින් මෙතන save changes කියලා එකකුයි next step කියලා තියෙනවා. මෙතනම save changes දීලා next step කියලා දෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ friends ලා ටිකක් ඔයාලට friends විදියට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති friend කෙනෙක් වගේ අරගෙන add friend දෙන්න පුළුවන් මෙතනින්. මෙතනින් finish දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම ඔයාගේ account එක පෙන්නනවා මෙතන. මෙතන ඔයාගේ මෙතන dot එකක් වල පාඩ වෙනවා active වෙලායි තියෙන කියලා. ඉතින් මෙතන ඔයාගේ updated profile picture එක පෙන්නනවා. මෙතන ඔයාගේ profile picture එක Facebook එක වගේම පෙන්නනවා මෙතන profile picture එක. ඉතින් මේකෙන් අපි ඊළඟට කතා කරමු මේකෙන් මොනවාද කරන වැඩ. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම මෙතනින් බලා ගන්න පුළුවන් කලින් වගේම ලෝගෝ එක යාලගේ මෙතන හෝම් බටන් එක මෙතන සර්ච් බටන් එක සහ ඊට අමතරව තව මෙතන ටැග් වෙලා තියෙනවා වගේ රීල්ස් අප්ලෝඩ් කරන බටන් එකක් සහ මෙතන වගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් පෙන්නන බටන් එකක් පෙන්නනවා සහ මෙතන වගේ මැසේජස් ලේටස්ට් මැසේජස් දාන්න පුළුවන් මෙතනින් ඒක බටන් එකක් පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට නොටිෆිකේෂන් බලා ගන්න පුළුවන් වගේ වෙනවා update pro wallet founding profile settings privacy වගේ ගොඩක් දේවල් පුළුවන්. මෙතනින් log out දෙන්න පුළුවන් keyboard shortcut තියෙනවා මෙතන. ඉතින් තාම මෙතන තියෙනවා day mode එක. ඉතින් මම day mode එක දීලා බලනවා. එතකොට ඔයාලට බලා ගන්න මේ ඔක්කොම සුදු පාට වල ලස්සනට තියෙනවා. I think මම night mode එක දෙනවා. ඊපස්සේ මෙතන බලන්න ඔයාගේ stories දාන්න පුළුවන් මෙතන upload කරා. ඊපස්සේ මෙතන what's on your mind කියලා hashtag mention link වගේ දානවා. මෙතන click කරාම ඔයාලට බලා ගන්න live video creative album check in
ඒ වගේ ගොඩක් අප්ලෝඩ් කරන්න පුළුවන් වාට. ඉතින් ඊළඟට මේ පැතින් වාට බලාගන්න පුළුවන් වගේ account එක. ඒකට ක්ලික් කරාම වගේ මෙතන ඔයාලට එඩිට් කරන්න වගේ background picture එක සහ ඔයාගේ account settings බලාගන්න එඩිට් කරගන්න එහෙම පුළුවන්. මෙතන බලන profile completion එක 138යි මගේ ප්‍රොෆයිල් එක එඩිට් වෙලා තියෙන්නේ. මෙතනින් ඔයාලට ඕන දෙයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පේන්නනවා ආගේ messages කියන හරිය. ඉතින් මේකෙන් මම තාම කාටවත් මැසේජ් කරලා නැති. මෙතනින් පුළුවන් ඔයාට මැසේජ් කරන්න. මෙතන ඔයාගේ නිවුස් ෆීඩ් කියලා එකක් තියෙනවා. ඒක පාට දැම්මම රීසෙන්ට් අප්ඩේට්ස් බලාගන්න පුළුවන්. ඒ වගේ දේවල් මෙතන ගොඩක් බලාගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. වගේ දේවල් වගේ ප්‍රොඩක්ට් විකුණ ගන්න ඒ වගේ දේවල් වලට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයක් තියෙනවා මොකක් හරි දෙයක් තියෙනවා ඒක ඇඩ් එකක් විදිහට පෝස්ට් කරන්න පුළුවන් මේකෙදි. ඇඩ්ස් මැනේජර් කියලා තියෙනවා මෙතන. ඉතින් තව මෙතන වයිබ්ස් කියලා එකක් තියෙනවා. ඒක ඔයාලට සින්දු අහන්න වගේ දේවල් ගොඩක් පුළුවන්. ඉතින් මෙතන ගොඩක් සින්දු තියෙනවා. ඉංග්ලිෂ් සෝන්ග්ස් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඩෙවලොපර්ස් කියලා එකක්. මේගොල්ලෝගේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලට ඕනම් ඇප් එකක් ඒ වගේ දේවල් ගොඩක් මේකෙන් කරගන්න පුළුවන්. ඔයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා ඒක අප්ලෝඩ් කරන්න වගේ දේවල් ගොඩක් මෙයාලගෙන් කරගන්න පුළුවන්. ඒකට මාකට් ප්ලේස් එකේ ඔයාලට ඕන දේ shopping කරන්න online බඩු ඕඩර් කරන්න ඒ වගේ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් Globebook social media platform එක ගැන තමයි අපි මේ කතා කරේ. මේක මං කිව්වා වගේ ගොඩක් ප්‍රයෝජනවත් සහ මේක විශේෂත්වය තමයි ලංකාවෙම හදපු social media platform එක. ලංකාවේ පළවෙනි වතාවට ලංකාවෙම හදපු social media platform එක. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මේක ගොඩක් සුපිරි ඒ වගේ ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් මේක ගොඩක් තියෙනවා. මේක ගොඩක් වටිනවා. මොකද ලංකාවෙම හදපු එක සහ මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් අපිට. ඉතින් මේක තමයි ලංකාවෙම හදපු social media platform. ඉතින් මම ඔයාලට ඊළඟට කියලා දෙන්න යන්නේ ලංකාවටම හදපු AI මොඩල් එක ගැන. ඉතින් මේක ලංකාවට හදමු කියන්නේ ඇයි කියලා ටිකකින් තේරෙයි. ඉතින් මේකේ නම තමයි අපිලගේ AI. ඉතින් මේකත් මේ මොඩල් එක හදලා තියෙන්නේ Globebook එකේ හදපු කට්ටියමයි. ඉතින් අපි ඒකත් try කරලා බලමු. ඉතින් ඉස්සෙල්ලාම මම මෙතන search කරගන්නවා අපිලගේ Google එකේ search කරගන්නවා. ඊට පස්සේ අපි අපිලගේ AI කියන පළවෙනි link එක click කරලා යනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් load වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ වෙබ්සයිට් එක ඔයාලට මෙහෙම එනවා. ඊට පස්සේ මෙතන about කියන තැන අපිලගේ AI ගැන පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. ඊට පස්සේ features ගැන කතා කරද්දී එයාගේ features මේකේ දාලා තියෙනවා කොහොමද තියෙන්නේ ඒ ගැන. එතකොට මේකේ AI feature එකට අදාළ pricing ගැන දාලා තියෙනවා මෙතන pricing ගැන. ඉතින් මෙතන බලන්න පුළුවන් එයාලගේ blog එක මොකක්ද තියෙන්නේ එයාලගේ article එක. ඉතින් මෙතනින් අපි එයාලා try කරලා බලනවා. ඉස්සෙල්ලා මෙතනින් login දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් එයාලගේ sign in forum එකට එනවා. ඊට පස්සේ අපි මෙතන පහළ තියෙන continue with Globebook කියන එක දෙන්න ඕනේ. ඉතින් මේකෙන් කරන්නේ Globebook එකේ තියෙන account එකම අතෙන්ට දාන්න. ඉතින් ඔයාගේ මෙහෙම Globebook එකට sign in වෙන්න එනකොට මෙතන ඔයාගේ account එක දීලා log වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට
මේ විදියට ලොග් වෙනවා. මෙතන පෙනෙනවා new day cyber කියලා. ඊට පස්සේ මෙතනින් පොඩි එක්සාම්පල් ටිකක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපිලගේ එක දීලා බලනවා අපිලගේ සිංහල කියලා තියෙනවා. ඒකෙන් මේක එයත් එක සිංහලෙන්ම කතා කරන්න පුළුවන්. අපිලගේ AI කියන එකටම යද්දී ඉංග්‍රීසි වලින් තියෙනවා. එයාට ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්. ඉතින් මේ විශේෂත්වය තමයි මේකට පුළුවන් අපි සිංහලෙන් මොකක් හරි දුන්නොත් සිංහල වරද්දන්න නැතුව මොකක් හරි දෙයක් දෙන්න. ඒ කියන්නේ ChatGPT එකේ තියෙන්නේ අපි සිංහලෙන් මොකක් හරි කිව්වම එයා පොඩ්ඩ වරද්දනවා සිංහල. හැබැයි අපිලගේ එකේ එහෙම නැහැ. අපිලගේ එකේ එයා හරියටම අපිට සිංහල දෙනවා. ඉතින් මෙයා ගැන තවත් විස්තර කියද්දී මෙයා මල්ටිටාස්කින් AI මොඩල් එක. ඉතින් මෙයාගෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් මෙතන එක්සාම්පල් දීලා ප්‍රස්ථාරයක් අඳින්න කියලා. ඉතින් මෙතන ChatGPT එකේ මෙහෙම අපිට ප්‍රස්ථාර දෙන්නේ නැහැ. හැබැයි මේකේ අපිට එහෙම ප්‍රස්ථාර දෙනවා. කියන්නේ ගණන් වලට අදාළ ෆෝමියුලාස් ඒක දේවල් වලට මෙතන බලාගන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේම ළමයින්ට ඉගෙන ගන්න හදපු AI මොඩල් එක. මේක ගොඩක් ප්‍රයෝජනවත් ලංකාවට. ඉතින් මම මෙයත් එක්ක පොඩ්ඩක් චෙක් කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපි මොකක් හරි මැසේජ් දාලා ඒක එයාට සෙන්ඩ් කරනකොට එයා අපිට කියනවා මේ කන්වර්සේෂන් එකට මොකක් හරි ටයිටල් එකක් දෙන්න. ඉතින් මේකට දෙනවා. ඊට පස්සේ මෙතනින් මම සෙන්ඩ් බටන් එක දෙනවා. එතකොට එයාගෙන් ක්වික් රෙස්පොන්ස් එකක් මට එනවා. මට හොඳයි ඔබට කොහොමද කියලා. ඉතින් මං කියනවා මං යාගෙන් අහනවා ඔයා කවුද කියලා. එයාගෙන් ගොඩක් වඩා අපිට කරගන්න පුළුවන් වැඩි විස්තර. ඉතින් ඔයාලට අපිලගේ AI YouTube channel එකෙන් සහ WhatsApp channel එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. වෙබ්සයිට් එකෙත් මං කලින් කියපු ටික පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මං ඒ තුනම පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඔයාලට ගිහින් ඒව චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඉතින් ඔයා තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකත් ඔබාගෙන යන්න. ඊට එහා පැත්තේ bell icon එක click කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් comment එකකුයි like එකකුයි දාලා යන්න. ඉතින් මේ වගේ තවත් ටෙක්නික් වීඩියෝස් එක අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.